කනත්තේ ඇබෑරතුව. කනත්තක් මුර කරන්න අයදුම්පත් කැඳවලා. ඉතින් මේකේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා තියෙන්නේ කාන්තාවක්. එකපාරට මේ කාන්තාව දකිද්දී ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න අයට ටිකක් හිනහ යනවා. මොකද තනියමවත් නිදා ගන්න තරම් බය කාන්තාවක් කොහොමද කනත්තක් මුර කරන්නේ? ඔන්න ඉතින් මේ හිනාවට අපූර්ව උත්තරයක් ඇය දෙනවා. ඉතින් මෙන්න මේ කනත්තේ ඇබෑර්තුව කියන ලස්සන පදවල ඔයාලට ගෙන එන්න මම කල්පනා කරේ ඒකයි. කනත්තේ රෑ මුර කරන්නට කෙනෙක් තව ඕනයයි කියලා. බෙදපු පණිවිඩ කොලේ දැකලයි ආවේ හනිකට මෙහෙට දුවලා. රෑට තනියම නිදන්නත් බය ගෑණියෙක් මේ මොකද කියලා. හිනා වෙන්නේ මගේ ගෙන ඇයි දන්නවාද මක්කවත් ඔහෙලා. ඔහෙලා දැන් මට ඔය හිනා වෙන්නේ මගේ ජීවිතය ගැන දන්නවද? ඇයගේ ජීවිතය කුඩා කල පටන්ම ප්‍රශ්න ගොඩකට ගැටලු ගොඩකට මුහුණ දුන්න ජීවිතයක්. බිඳුණු පවුලකින් සමාජගත වන ඇය සමාජයෙන් හොයන්නේ ආදරය. ඇයට නොලැබුණු ආදරය. තිත්තම කරවිලේටත් මොකක් හරි පොඩි රහක් තිබුණා. කරිච්චෙන් හින්දලා අරගෙන ලුණු උනත් හොද්දකට දැම්මා. තිත්ත කරවිලෙත් මහ මොකද්ද අමුතු රහක් තිබ්බනේ. ඉතින් ජීවිතේ බිඳුණ කියලා හරි ජීවිතේ නීරස වුණා කියලා හරි එතනින් එහාට මිනිසු ජීවිතේ විඳින්න ආස නැද්ද? මිනිසු ජීවිතේ විඳින්න ආසයි. තිත්තම කරවිලෙත් අමුතු රහක් තියෙනවා. කොහේ හරි සැනසීම ඇති මට 17 ආදරේ හෙව්වා. ගොඩක් ගෑනු හිත සැනසීම හොයන්නේ ආදරේ. ඇය හිතනවා ඇයට ඒ සැනසීම ලබා දෙන ආදරේ, පිවිතුරු ආදරේ, අවංක ආදරේ හමු වේවි කියලා. ඔළුව අතගා එවුන් ඔක්කොම ටිකෙන් ටික මගේ පපුව කෑවා. ආදරේ හොයාගෙන ගිය ඇයට අන්තිමේදී හිමු උනේ පපුවේ වේදනාව විතරයි. මොකද ඔවුන් සියලු දෙනාම ඇයගෙන් බලාපොරොත්තු වුණේ සෙනෙහසක් ආදරයක් නොවේ. අවසානයේ ඇයට මේ සමාජය ගැන මිනිස්සු ගැන ඇති වෙන්නේ පුදුම කලකිරීමක්. මොකද සමහර හොඳයි කියලා ප්‍රතිරූප මවාගෙන හිටු මිනිස්සු පවා ඇවිල්ලා ඇගේ පපුව කඩාගෙන කෑවා කියලා කවි පන්ති හරි අපූර්වට කියනවා. මිනිස්සු හොඳයි නරකයි කියලා ලේබල් ගහලා තියෙන්නේ ඒ මිනිස්සු පෙන්න తాවකාලික විස්මෝනේ. ඇගේ මේ කවියෙන් ඒක අපූර්වට තේරෙනවා. මහ සෝන් කළු කුමාරයෝ නැහැ. සොහොන් ඇතුලේ සැපට නිදලා. එවුන් ඔක්කොම මෙහින් පැන ගොස් මිනිස් වෙස්ගෙන බිමට බැහැලා. බයයි මට දන් දැකින්නත් උන් ඇහැකිනන් තව වරක් හිතලා දෙන්න ජොබ් එක මැරුණු උන්නේ සර් මට නම් වැරදි කරලා. මේ යක්කු ඔක්කොම ඉන්න සමාජයෙන් බැට කාපු ඇයට ඒ සැබෑ ස්වරූපය තේරෙනවා. සර් යක්කු මේ සොහොන් වල නැහැ. අපි සොහොන් වල යක්කු ඉන්නවා කියලා බය වෙලා තියෙන බොරුවට මහසෝන් හැම යකාම ඉන්නේ සර් සමාජේ. මොකද ඒ යක්කු ටිකෙන් ටික මගේ පපුව කෑවා. ඇයගේ මේ ජීවිතයේ සැඟවිච්ච තොරතුරුත් එක්ක ඒ සමාජය මනින විදිහ අපට වැරදි කියලා කියන්න බෑ. ඉතින් මම ඒකයි කිව්වේ මේ කවි පන්තිය වෙනත්ම සහ අපූර්ව තේමාවකින් නිර්මාණය වෙච්ච කවි පන්තිය.